බිස්නස් එකක් පටන් ගත්තට පස්සේ හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒකට පාරිභෝගිකයෝ හොයාගන්නේ කොහොමද කියන එක. ගොඩක් අය හිතන්නේ ඇඩ්ස් වලට ලොකු සල්ලියක් වියදම් නොකර බිස්නස් එකක් දියුණු කරන්න බෑ කියලා. හැබැයි අද මම ඔබට කියලා දෙන්නේ සතයක්වත් වියදම් නොකර ඔබේ ව්‍යාපාරයට පාරිභෝගිකයෝ ගලාගෙන එන ප්‍රායෝගික ක්‍රම 5ක් ගැනයි. එහෙනම් එකින් එක අපි බලමු මේ මොනවද කියලා. පළවෙනි ක්‍රමය තමයි සෝෂල් මීඩියා පාවිච්චි කරන එක. අද කාලේ Facebook page එකක් විතරක් තිබුණට මදි. TikTok, Instagram Reels සහ YouTube Shorts හරහා ඔබේ නිෂ්පාදනය හදන හැටි හෝ ඒකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන තත්පර 30ක විතර වීඩියෝ හදන්න. මේ වීඩියෝ එකක් වෛරල් වුණොත් ඔබට නොමිලේන දහස් ගණනක පාරිභෝගිකයෝ ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වගේම අදාළ Facebook groups වලට එකතු වෙලා මිනිස්සුන්ට උදව්වක් වෙන ගමන් ඔබේ බිස්නස් එක හඳුන්වා දෙන්න ඔයාට පුරුවන්. දෙවැනි ක්‍රමය තමයි පාරිභෝගිකයන් ලවා ව්‍යාපාරය ප්‍රචාරණය කර ගැනීම. නැත්නම් referrals. ඔබේ පළමු පාරිභෝගිකයාට උපරිම සේවාවක් ලබා දෙන්න. ඔහු සතුටු වුණොත් ඔහු තව 10 දෙනෙකුට ඒ ගැන කියනවා. ඔබට පුළුවන් පොඩි ක්‍රමයක් පාවිච්චි කරලා අලුත් පාරිභෝගිකයෙක් හඳුන්වා දෙන කෙනෙකුට ඊළඟ වතාවේදී පොඩි වට්ටමක් හෝ තෑග්ගක් ලබා දෙන්න. මේක සල්ලි වේදම් කරලා කරන ඇඩ් එකකට වඩා 10 ගුණයක් සාර්ථකයි. මොකද මිනිස්සු නිතරම විශ්වාස කරන්නේ තවත් කෙනෙකු රෙකමන්ඩ් කරන දෙයක්. තුන්වෙනි ක්‍රමය Google Map එකේ ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම. Google My Business හරහා ඔබේ ව්‍යාපාරයේ නම, දුරකථන අංකය සහ පින්තූර නොමිලේම ඇතුළත් කරන්න පුරුවන්. කවුරු හරි Google එකේ ඔබේ ප්‍රදේශයේ නම සමග ඔබේ නිෂ්පාදනය සර්ච් කරද්දී ඔබේ නම උඩටම එනවා. උදාහරණයක් විදිහක ඔයා මහරගම ඇතුළත කේක් ව්‍යාපාරයක් තියෙන කෙනෙක් නම් Cakes in මහරගම කියලා සර්ච් කළොත් ඔබේ කේක් බිස්නස් එක මැප් එකේ පෙන්නනවා. මේක ඔයාගේ ප්‍රදේශයේම ඉන්න පාරිභෝගිකයෝ අල්ලගන්න තියෙන හොඳම ක්‍රමයයි. හතරවෙනි ක්‍රමය තමයි නිෂ්පාදනයේ සාම්පල ලබා දීම. මිනිස්සු අලුත් දෙයක් සල්ලි දීලා ගන්න කලින් ඒක අත්හදා බලන්න කැමති. ඔයා කෑම වර්ගයක් වෙළඳාම් කරනවා නම් කුඩා පැකට් සාම්පල විදිහට බෙදන්න පුළුවන්. ඒ වගේම ඔයා සේවාවක් සපයනවා නම් ඒකටත් මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා ක්ලාස් එකක් කරනවා කියලා හිතන්න. ඔයාට ඒ ක්ලාස් එකේ පළවෙනි දවසේ නොමිලේ ලබා දෙන්න පුළුවන්. නිෂ්පාදනයේ ඇත්තටම හොඳ නම් ඒ සාම්පලේ අත්හදා බලපු පිරිසෙන් වැඩි පිරිසක් ඔබේ ස්ථීර පාරිභෝගිකයෝ බවට පත් වෙනවා. පස්වෙනි ක්‍රමය තමයි ඔබේ බිස්නස් එකට ගැලපෙන වෙනත් ව්‍යාපාරිකයෙක් සමග එකතු වීම. උදාහරණයකට ඔබ විකුණන්නේ පාවහන් නම් ඇඳුම් විකුණන කඩයක් සමග කතා කරලා ඔබේ විසිටිං කාඩ් හෝ කුඩා දැන්වීමක් ඔවුන්ගේ කඩේ තියන්න. ඒ වෙනුවට ඔවුන්ගේ දැන්වීමක් ඔබේ අලිවි කරන තැන තියන්න. මෙතෙවදී දෙන්නාටම අලුත් පාරිභෝගිකයෝ හෝමාරු වෙනවා. මේක සතයක්වත් වියදම් වෙන්නේ නැති හැබැයි දෙපාර්ශවයටම ලාභ ලැබෙන ක්‍රමයක්. බිස්නස් එකක් දියුණු කරන්න ඕනේ කරන්නේ ලොකු සල්ලියකට වඩා ඔබේ බුද්ධිය සහ කැපවීමයි. මේ ක්‍රම 5 අද ඉඳලා උත්සාහ කරලා බලන්න. මාසයක් ඇතුළත ඔයාට ලොකු වෙනසක් දකින්න ලැබේවි. මේ වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම සුවදායි අනාගතයක්.